සිරිකත ඔන්ලයින් අද අපි ඇවිල්ලා තියෙන්නේ රත්මලාන ස්ටයින් ස්ටුඩියෝ පරිශ්‍රයට. ඉතින් අද හරිම විශේෂ දවසක්. ඔබට මතක ඇති 2017 වර්ෂයේදී ධර්මයුද්ධ චිත්‍රපටයේ ප්‍රේක්ෂකයා අතරට එනවා. ඉතාමත් ආදරෙන් ප්‍රේක්ෂකයා වැළඳ ගන්නවා. ඉතින් ඒ ධර්මයුද්ධ සිනමා නිර්මාණයේ දිගහැරීම තවත් දිගුවක් විදිහට තමයි ධර්මයුද්ධ 2 සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ. ධර්මයුද්ධ 2 චිත්‍රපටයේ ප්‍රේක්ෂකයා අතරට පැමිණීම කියන කාරණාව අරමුණු කරගනිමින් අද මොහොරතුලල පැවැත්වෙනවා ස්ටයින් ස්ටුඩියෝ පරිශ්‍රයේදී. ඉතින් අපි බලමු අද දවස මොන වගේද කියලා. දැවන්තයෝ පිරිසක් එක්ක සමගිය පරම්පරාවේ ලොකු පිරිසක් එක්ක බලපෑම් හම්බෙන එක මට ඇත්තටම ලැබිච්ච ලොකු වාසනාවක්. මේ පාරක් දෙන හරි කියලා ඔප්පු කරන්න ඕනේ. මෙතන කොහොමද ඔප්පු කරනවා? ඒක පොඩි බලන්න අපි අතරුනේ දැන් මේ මම ඇත්ත කියන්නේ මම ඒක ඇත්ත කියීම අපිට නෑ වැරදි වුණා. ධර්මයුද්ධ 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ විමර්ශකයෙක් විදිහට. කියමුකෝ බලන්න කොහොමද ධර්මයුද්ධ 2ත් එක්ක සම්බන්ධය boleh teman-teman apa ya ketika anda India besar karena bisa bahwa mualnya अध्यक्ष अब कहने उन्होंने शामिल है सिक्योरिटी वाला आगे ना था ఇది మమ విశ్వాస కరాన్ని బిలీవ్ करना इसी कारण लेकिन हमारे में एक चीज है इंडिया में मेरी भी भाषा वाली आगे तो उनका उपयोग करना चाहिए और का शक्ति थी हमारे सकते ये कारण हमारे विश्वास है ධර්මයුද්ධයේ එක චිත්‍රපටයේ ප්‍රේක්ෂක අතරට පැමිණෙන 2017 වර්ෂයේදී. ඉතින් අවුරුදු 8කට පස්සේ තමයි මේ විදිහට ධර්මයුද්ධයේ 2 ප්‍රේක්ෂක වලට පැමිණෙන්නේ. ඉතින් ධර්මයුද්ධයේ එක චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා පණිපෙන්නේ ජැක්සන් නැල්පයි මහත්තයා. ඉතින් මේ චරිතය බාරගනිද්දී ඔබතුමාට හිතේ චකිතයක් තිබෙනවා. ශක්තියකට වඩා මට ප්‍රතිම තමයි මට
අලුම් කරපු එවින් ලබු කරපු තාත් දේවල් දේවල් අනුකරණය කරනවා. ඒ කියන්නේ සෑහෙන පරිච්ඡේදයක් තමයි වෙලාවේදී මේ මහා දැස ඉස්තන නැතිවෙච්ච දවස් නම් එන්නේ. ඒක තමයි පාවක් තියෙනවා. ඒ කියන්නේ අපි තව කොටක් කොච්චර ඒක නිසා මට වගකීමක් මම සංවේදීකමක් සහ ගෞරවයක් සහ මුට පෙරලා ආරක්ෂා काम चित्रपट विश्वास ये भारतीय ධර්මයේදී දෙක චිත්‍රපටයේ මුහුරත් වල එළදෙන ඇත්තේ. ඉතින් මේත් සමගම තවත් කලා නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවද මේ කාලේ? අතන මම මේ සම්බන්ධයෙන් මම වැඩි අවධානයෙන් ඉන්න නිසාම මම කලාකරුවෝ තමයි සියලු දේවල් මේ සියලු දේවල් එක කතා කරලා